Hi everyone. අද අපි බලමු මේ present continuous කියන tense එක කොහොමද යොදාගන්නේ කියලා. present continuous කියන tense එක කොහොමද යොදාගන්නේ කියලා බලමු. මේකෙදි ප්‍රධාන වශයෙන් අපි present continuous භාවිතා කරන අවස්ථා තුනකදී නැත්නම් මේ අවස්ථාවන් තුනක් ගැන කතා කරන්න. එකක් තමයි මේ අපි මේ මොහොතේ දැන් අපි මේ දැන් මම මේ දැන් කතා කරන මොහොතේ මගේ අවට සිදුවෙන සියලුම දේවල්, කියන්නේ පුද්ගලයෝ කරන දේවල් හරි පරිසරයෙන් සිදුවෙන දේවල් හරි මේ ඕනම දෙයක් විස්තර කරන්න නැත්නම් ඒ ගැන කියන්න අපිට මේ present continuous භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් I am explaining this tense. I am explaining present continuous now. මම present continuous කියන tense එක දැන් පැහැදිලි කරනවා. නැත්නම් I am explaining the uses of present continuous now. දැන් present continuous වල තියෙන නැත්නම් present continuous පාවිච්චි කරන දේ ගැන මම දැන් පැහැදිලි කරනවා. right? එතකොට what are you doing? ඕගොල්ලෝ මොකද කරන්නේ? what are you doing now? ඕගොල්ලෝ දැන් මොකද කරන්නේ? so someone might say I am listening to you or I am watching your video now. මම ඔයාලට අහුම්කම් දෙනවා නැත්නම් මම ඔයාගේ වීඩියෝ එක දැන් බලාගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ දැන් සිදුවෙන ක්‍රියාවන් නැත්නම් දැන් අපි කරන දේවල් ප්‍රකාශ කරන්න අපිට මේ present continuous භාවිතා කරන්න පුළුවන්. ඊළඟ පාවිච්චි කරන විදිහ නැත්නම් ඊළඟ usage එක අපි කතා කළොත් එහෙම present continuous අපිට යොදා ගන්න පුළුවන් අපි මේ වෙද්දි අපි plan කරලා තියෙන දේවල් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අපි ස්ථිරව plan කරලා තියෙන අපි අද හවසට හරි හෙට හරි ලබන සතියේ හරි කරන්න යන දේවල්. ඉතින් ඒ දේවල් අපිට කියන්නත් present continuous යොදා ගන්න පුළුවන්. කොහොමද? We are eating out tonight. We are eating out tonight. අද රැට අපි එළියේ නැත්තම් පිටතින් කෑම ගන්නවා කියන්නේ විශේෂයෙන්ම රෙස්ටෝරන්ට් එකේ වගේ කෑම ගන්නවා අපිට යූස් කරන්න පුළුවන් මේ eat out කියන phrasal verb එක. ඒක I am eating out tonight. or we are eating out tonight. තුන්වෙනි ආකාරය තමයි මේ දවස්වල මේ දැන් මේ කතා කරන මොහොතේ නෙමෙයි නමුත් මේ දවස්වල කරන දෙයක් අපිට කියන්න පුළුවන් මේ temporary action එක. නැත්නම් මේ తాවකාලිකව මේ දවස්වල සිදුවෙමින් නැත්නම් කරමින් තියෙන දෙයක්. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මම මේ දවස්වල ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නවා. I am learning Spanish these days. I am learning Spanish these days. ඒක ස්පැනිෂ් මම මේ කාලේ නැත්නම් මේ දවස්වල මම ඉගෙන ගන්නවා කියලා කියන්න පුළුවන්. එතකොට අපිට යූස් කරන්න පුළුවන් present continuous අවස්ථා තුනකදී එකක් තමයි මේ දැන් මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවන් ප්‍රකාශ කරන්න. ඊළඟ එක අපේ අනාගත සැලසුම් නැත්නම් plan කරන් ඉන්න දෙයක් ගැන කියන්න. තුන්වෙනි අවස්ථාව තමයි අපි to express temporary actions we can use present continuous. temporary actions ගැන ප්‍රකාශ කරන්නත් අපිට present continuous භාවිතා කරන්න පුළුවන්. I hope you could learn something from this short video. Try to use present continuous to express an action which is happening now, to express your future plans or arrangements, as well as to talk about temporary actions. See you.